අසංකේය ලක්ෂ කෝටි ගණන් මේ විශ්වයේ පැවතිලා නැවත කවදාද දවසක එක ප්‍රතිඵලයක් වශයෙන්පත් වෙන්නේ. චලනයක් නම් ඒ කියන ධර්මතාවය ඇත්ත නම් ඒක චලනය වෙන්න ඕනේ බබයක් විතර උස තියෙන කය හැතුලේනේ. මේ කරන කර්ම එංගලන්තෙන් පරිසම් දෙන්නේ අය. මහා මේඝ පර්වතයේ උඩ හිටියත් මූද මැද හිටියත් ඒක පරිසම් දෙන්න විදියක් නැහැ නේ. ඒක චලනයක් පමණ නම් යම් කිසි කෙනෙකුට අපි බනිනවා. දැන් මෙතන තමයි අපි බනින්නේ. මේ මනුස්සයා මෙතන නැහැ. මේ මනුස්සයා ගොඩාක් ඈත ඉන්නේ. එයාගේ වරද එයා දන්නේත් නැහැ. එයාට බයිනවා. ඒ වරදට කර්ම ඇදිලා එයාට යම්කිසි දුකක් එතන අට ගන්නවා. එයා දන්නේත් නැහැ ඒ දුකට හේතුව මොකද්ද කියලා. මෙතන චලනය වුණා නම් එතන ඉන්න කෙනාට ඒ දුක අටගත්තේ කොහොමද? එහෙනම් ඒක ශක්ති විශේෂයක්. සිත කියන්නේ විඥානය කියන්නේ ශක්ති විශේෂයක්. දැනීම තමයි අඳුනා ගැනීම. චක්කු විඥාණය, සෝත විඥාණය, ජීවා විඥාණය, ගහන විඥාණය, පොට්ටබ්බ විඥාණය කියලා මේ ඇස කන දිව නාසය සමකින පංචේන්ද්‍රයන් වලින් යම්කිසි දැනීමක් අට ගන්නේද ඒ දැනීම තුලින් තමයි විඥානය අඳුන ගන්න ලැබෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. චලනය නොවී තිබුණත් සිත අඳුන ගන්න පුළුවන්. සමාධිය කියන්නේ චලනය නොවී පවතින සිතක්. එයා සමාධියේ ඉන්නවයි කියලා දැනගන්නේ කොහොමද? එහෙනම් අඳුන ගන්න ක්‍රමයක් තියෙන්න එපායි. නැත්තම් එයා සැතපීලා ඉන්නවා, විවේක සුවයෙන් ඉන්නවා, ශ්‍රී මුජ්ජාවෙන් ඉන්නවා. එහෙනම් සී මුජ්ජාවෙන් ඉන්නවයි කියලා කියනක සමාධියට ගැලපෙන්නේ කොහොමද? එහෙනම් මේ තාපසයා සමාධියේ සිටිනවා. එහෙම නැත්නම් සමාධිගතව සිටිනවා කියලා අපි කියනවා නම් ඒ කියන්නේ සමාධියේ ඉන්න එකත් අඳුන ගන්න ක්‍රමයක් තියෙනවා. චලනය නොවන සිත සමාධිසිත ඒ සිතත් අඳුන ගන්න ක්‍රමයක් තියෙනවා නම් ඒ කියන්නේ චලනය නොවුනත් සිත හැඳිනෙනවා අඳුන ගන්න පුළුවන්. වෙනසක් අට ගන්නකොට ඒ වෙනස තුලින් අඳුන ගන්නවා. වෙනසක් නැති වෙනකොට වෙනසක් නැහැ කියන එක තුලින් ඒක අඳුන ගන්නවා. ඇති කැවුනුයි නැති කැවුනුයි අතර වෙනස මොකද්ද කියලා ඇහුවාම කැවුම් ඇත කියන සංකල්පය තුළ කැවුම් පවතිනවා. අතන එහෙම එකක් නැහැ. හැබැයි කැවුම් නැත කියන සංකල්පය තුලත් කැවුම් පවතිනවා. කුමක්ද නැත්තේ? කැවුම් නැත. හැබැයි කුමක්ද නැත්තේ කියලා අහනකොට පැපොල් නැහැ, කෙසෙල් නැහැ, කිරිපැණි නැහැ. එහෙම කියන්නේ කුමක්ද නැත්තේ? කැවුම් නැත. එහෙනම් කැවුම් නැත කියන සංකල්පය තුලත් කැවුම තමයි අඳුනගන්නේ. සිත කියන්නේ ශක්ති විශේෂයක්. නාම රූපත් එක්ක ගනුදෙනු කරන ක්‍රියාවලියක්. අඳුනා ගැනීම කියලා කියන්නේ ඒ ක්‍රියාවලියට සාපේක්ෂව ඒ ගනුදෙනුවට සාපේක්ෂව අපේ දැනීම. ඒක අඳුනා ගැනීම. මූදයි රැලි දෙකක්ද එකක්ද? ඔව්. කැළඹුණොත් රැලි නිවුනොත් මූද? උඩට ඉසිලා එනවා. අපි වහා ගන්න තරම් බය හිතෙනවා. ඒම වැටෙනවා. ඊට පස්සේ වතුර කඳක්. මූද? කලපුවත් මූදමයි. රැලි නැති. සිතත් සිතවිල්ලත් කියන්නේ ওই වගේ. නිවිච්ච ස්වභාවය තුළ සිත, කැළඹිච්ච ස්වභාවය තුළ සිතවිල්ල. හැබැයි සිතවිල්ලත් සිතම තමයි. නේ? පුළුවන්. දැන් ඉන්නේ අඳුනා ගන්න එක ආවෙන්නේ නැතුව තමයි. අඳුනා ගැනීමට අසු නොවී ඉන්න තියෙන එකම ක්‍රමය තමයි අවිද්‍යාවෙන් ඉන්න එක. එතකොට ආවෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් ඉන්න එක ලේසිනේ නේද? කිසිම 100ක් නෑ. ඔය ඊතන දෙය කියනවාද? ඔය ඉන්නවා කනවා බොනවා ඔය පෙරලිලා ඉන්නවා. කොහොම ඉන්නවා? කිසිම දෙයක් 100ෙන් දකින්නේ නැහැ.
එහෙනම් සිත අඳුනා ගන්න ලැබෙන්නේ නැහැ යාට. ඉපදීම නවත්තන්න ඕනේ නම් සිත අඳුනා ගන්න ඕනේ. ඒකට විද්‍යාවෙන් ඉන්න ඕනේ. විද්‍යාවෙන් හිටියොත් සිත අඳුනා ගන්නවා. අවිද්‍යාවෙන් හිටියොත් සිත අඳුනගන්නේ නැහැ. පීඩාවක් නොහිටින්න නම් පීඩාව නොලබ ඉන්න ඕනේ. දම් නොතිබෙන්න නම් දම් පිළිගන්න නැතුව ඉන්න ඕනේ. මං දානේ පිළිගන්නවා නම් මගේ ළඟ දම් තියෙනවා. දම් පිළි නොගත්තොත් මගේ ළඟ දානේ නැහැ. දන් නැහැ. ඒ වගේ පීඩාව අපි ලබනකොට පීඩාව අපි තුල පවතිනවා. පීඩාව නොලබ ඉන්න ඕනේ. දැන් ඉස්සරහින් ආයස්මතුන්ගේ මොනරේ අඩුවක් තියෙනවා. ඒ අඩුවට සංසාරේ මට දුකක් ලැබෙනවද? කර්මයක් සැකසෙනවද? නැහනේ. එයි මං කම්පා වෙන්නේ. එහෙනම් මම මේ දකින්න දේ තුලින් ඒ නාම රූප වලින් පීඩාව නොලබ සිටිනවා නම් පීඩාව මට ලැබෙන්නේ නැහැ. ඒකේම වෙන්න බෑ. මේ වෙන්න ඕන අර විදිහට වෙන්න ඕනේ. ඇයි එහෙම කළේ මේම කළේ කියලා මම මේ පීඩාව ලබනවා නම් මා තුල පීඩාව පවතිනවා. අනුන්ට පීඩාවක් දෙන්න බෑ. Taman කැමැත්තෙන් පීඩාව ලබා ගන්න ඕනේ. විඳින්න ඕනේ නම් අර විදිහට පීඩාව ලැබුවාම විඳින්න පුළුවන්. පීඩාව විඳින්න අවශ්‍ය නැත්නම් අර පීඩාව ලබන්න නැතුව හිටියාම එයාට විඳින්න පීඩාවක් නෑ. එයා ගොඩාක් නිදහසේ ඉන්න කෙනෙක්. පීඩාව විඳින්න ඕනේ නම් සියලුම දෙනාගේ අඩුපාඩු වලට කැළඹෙන්න. පීඩාව විඳින්න අවශ්‍ය නැත්නම් ඒ හැම අඩුපාඩුවක්ම මගේ නෙමෙයි, මගේ ආත්ම නෙමෙයි, මම නෙමෙයි කියලා හිතන්නේ. ඇස මගේද? ඇස මමද? ඇස මගේ ආත්මයේද? ඒ තුනම ඇසනම් අන්ධයා සිතක් නැති මනුස්සයෙක් නේ. අන්ධයා කියන්නේ සිතක් නැති මනුස්සයෙක් වෙන්න ඕනේ. එයාට සිතක් තියෙනවනේ. එහෙනම් ඇස තිබුණත් නැතත් සිත පවතිනවා. කන් ඇවුනත් නැතත් සිත පවතිනවා. ගොළු වුණත් නැතත් සිත පවතිනවා. නිරෝගිමත් වුණත් අබ්බගාත වුණත් සිත පවතිනවා. පුරා කුඹියා වුණත් අලියා වගේ ලොකු සතෙක් වුණත් සිත පවතිනවා. එහෙනම් කවුද මම? මේ විදිහට දැක්කාම තමයිලු අරක උපාදානය නොවන්නේ. එතකොට යාට ඒ පීඩාව ලැබෙන්නේ නැහැ, දුක ලැබෙන්නේ නැහැ. තේන දේවල් මගේ කියලා මම දකිනවා. ඇයෙන දේවල් මගේ කියලා මම දකිනවා. ඒක මම කරගන්නවා. ඒ නිසාලු ලෝකයේ මෙච්චර ප්‍රශ්න. වෙන මොනවද මාර්ගය පිළිබඳව තියෙන ප්‍රශ්න? අපි සිත ආලෝකයට සමාන කළාට ආලෝකයක් ලෙස දැක්කට විස්තර කළාට උපමාවක් වශයෙන් ගත්තට සිත ආලෝකයක් වශයෙන් ආලෝකයට සමානයි. සිත සමානයි ආලෝකයේ. ඒම කියන තැනට එන්න බෑ. ඒම කියන තැනට එන්න බෑ. හේතුව සිත කියලා කියන්නේ දැනීමක්, ශක්ති විශේෂයක්, ක්‍රියාකාරී ස්වභාවයක්. දැන් S2 පේන්නේ නැහැ. S2 පේන්නේ නැහැ. එතකොට දැන් ඒ ආලෝකය අඳුරනවද? සිත ආලෝකන S2 නැතුව සිතිනුත් යට නාම රූප ඔක්කොම පේන්න එපා. මිනිස්සු පේන්න එපා. ඒ බඩමුට්ට ඔක්කොම පේන්න එපා. ඒ විදිහට මෙයා වර්ණ අඳුර ගන්න එපා. එහෙම අඳුර ගන්න බෑ යාට. සිත ආලෝකයට ගොඩාක් දුරට මේ උපමාවට ගන්නවා අපි. සිත ආලෝකයේ ලෙස ක්‍රියාත්මක වෙනවා. සිත දකින්නවා කියන්නේ ආලෝකයේ දකින්නවා කියලා එහෙම කියනවා. නමුත් සිත ආලෝකයට සමාන කරන්න බෑ. ආලෝකය කියන්නේ එළියක්. එළියේ ක්‍රියාකාරීත්වය වෙනම එකක්, සිතේ ක්‍රියාකාරීත්වය වෙනම එකක්. ඒකං චරන් දුරං ගමං. අසරීරං ගුවාත්‍ය. මේක කවුද කියන්නේ? ලෞතර තථාගතයන් වහන්සේ මේ කියන්නේ. සිතට කයක් නැල්ලු, වාසස්ථානයක් නැල්ලු එක සෙනෙට ඕනම දුරක් යන්න පුළුවන්. හැබැයි ආලෝකයට එම යන්න බෑනේ. තප්පරයට සතපුම් 2,80,000 එහෙම නැත්නම් ලක්ෂ 3ක් යන්න පුළුවන්. ආලෝකයට ඊට වඩා යන්න බෑ. එතකොට දැන් එක තප්පරෙ මිලියන ගණන් යන්න පුළුවන්. ඒතකොට ආලෝකයට සමාන නෑනේ මේක. විද්‍යාත්මක මේ කතා කරුවොත්. එතකොට සමාන වෙනවා නම් සිතේ වේගයත් තප්පරයට සතපු ලක්ෂ 3 වෙන්න ඕනේ. එතකොට අපි කියන එන සමානයි ආලෝකයට. ඒක ඊට වඩා වෙනස්නේ. තප්පරයට මිලියන ගණන් යන්නේ. බිලියන ගණන් යන්නේ. දිව්‍ය ලෝකෙ මෙනේ කරනවා ගියා. එක තප්පරෙ දිව්‍ය ලෝකෙට ගියා. ආලෝක වර්ෂ 20ක් විතර ගිහිල්ලා.
එතකොට ආලෝකයට මේක කිසිසේත්ම සමාන කරන්න බෑ. නමුත් උපමාවකට විස්තර කරන්න එහෙම ප්‍රයෝගී කරගන්නවා. ආලෝක ධාතුවට සිත ගොඩාක් දුරට උපමා කරනවා. නමුත් සිත කියන්නේ දැනීමක්, විඥානයක්. විඥානයක්. ශක්ති විශේෂයක්. ක්‍රියාකාරී ස්වභාවයක්. අපි ක්‍රියා කරන්නේ ඒ සිතේ ක්‍රියාකාරීත්වය තමයි. කෙනෙක් කලබල වුණාම එයාට අඬගන්න මොකද වහන්සේ කලබල? එහෙම කියනවද? මොකද වහන්සේ සිත කලබල? එහෙමයි කියන්නේ. ඇයි? එයාගේ සිතයි කලබල. එයා කලබල නෑ. එයා කොයිද කලබල? එයා කලබලයි කියලා දකිනවා නම් ඒ දකින්න කෙනා තාම අර කියන ධර්මතාවය දන්නේ නැහැ. මිනිසුන්ගේ සිත සංසුන් වෙනකොට කය සංසුන් වෙනවා. අර සමහර කට්ටිය ඕම වාඩිලා පිළිම වාගේ ඉන්න. මොකද කියන්නේ සිත හරි සංසුන්. ඒ නිසා එයා සංසුන්. සමහර අය අම්මතනම දුවනවා. කෝපපින්නම් පෙරලගෙන මැප්පිලා වැටිලා තුවාලෙලා. මොකද එයාගේ සිත හරි කලබලයි. සිතේ කලබලේ තමයි කයෙන් පේන්නේ. සිතේ සංවරය තමයි කයෙන් පේන්නේ. සිතේ කපටිකම තමයි එයාගේ අදහස් වලින් දැනෙන්නේ. සිතේ වාචාලකම තමයි වචන වලින් එන්නේ. සිතේ අසත්පුරුෂකම තමයි එයාගේ ඇසිරීම වලින් අපිට දැනෙන්නේ. ඒ සිතේ දේවල්. එතකොට දැන් එයා දිහා බැලුවාම එයාගේ මොනවද අපිට පේන්නේ? සිත පේන්න ඕන අපට. සිත කෑදරයි. ඒක තමයි වැඩිපුර කන්නේ නේද? වළඳන ගමන ටිකක් අරන් පැත්තකින් තියාගත්තා. කෙසෙල් ගෙඩි අන්තකඩේ දාගත්තා. ඇයි? සිත කෑදරයි. සිත කෑදරයි. එයා කෑදර නෑ. ඒ සිත කෑදර නිසා අර ක්‍රියාවලිය කෑදරයි. සිත බොහොම පරාර්ථකාමී. එයා හරි පරාර්ථකාමී. සායනාක දෙකයිද තියෙන්නේ. ඔබ දෙකක් ගන්න. නෑ ඔබ දෙකක් නෑ. ඔබ දෙකක් ගන්න. එහෙනම් ඊළඟ එක ගන්න. නෑ ඒක කාටද අවශ්‍ය කෙනෙකුට දෙන්න. නෑ ඔබ වහන්සේලාත් නෑ සායනි මට ඒක ප්‍රශ්නයක් නෑ අවශ්‍ය කෙනෙකුට දෙන්න. හරි පරාර්ථකාමී. එයා නෙමෙයි පරාර්ථකාමී. එයාගේ සිතයි පරාර්ථකාමී. එයාගේ සිත පරාර්ථකාමී නිසා ඒ පුද්ගලයා පරාර්ථකාමීව අපට පේනවා. පුදුමාකාර ආත්මාර්ථකම් ආපගම ලොකු එක ගත්තා. අනිත් අයගෙන මොකවත් හිතන ගත්තා අරගෙන පැත්තකින් දැන් මොකද මගේ කොටස මේ නැති වෙනවනේ පොලිමේ. එයා ආත්මාර්ථකාමී නෙමෙයි. එයාගේ සිත ආත්මාර්ථකාමී. ඒ නිසා චර්යාව ආත්මාර්ථකාමී වෙලා. අපි බනින්නේ එහාට. මාර මනුස්සේ බලන්න මෙච්චර මිනිස්සු බෝලින් බල අර්ථ ගත්තනේ. එහාටයි බන්නේ නෑ. එයාගේ සිතේ ප්‍රශ්න තියෙන්නේ. එයාගේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. දැන් තපස්වරු වශයෙන් අපි කැලෑවේ ඉඳලා දැන් මිනිස්සුන්ගේ ඇසිරීම නේද අපි දකින්නේ. ඒ ඇසිරීම වල එයාගේ සිත දකින්නේ නෑනේ. අපේ සහෝදර සංඝ කතා කරනකොට එයාගේ සිත නෙමෙයි අපිට ඇහෙන්නේ. මාර කටක් නෙමෙයි හාමුදුරු කිසිම කෙනෙකුට අනුකම්ප ඔක්කොමට බයිනවනේ. එයාට තියෙන විවේචනාත්මක සිත. විවේචනාත්මක සිත. ඒ සිත නිසා එයා කට නිතරම විවේචනය කරනවා. එයා නෙමෙයි කරන්නේ. එයාගේ සිතයි විවේචනය කරන්නේ. අනුන්ගේ ගුණමයි කියන්නේ නියම හාමුදුරු. උන්වහන්සේ කතා කරනකොට පුදුමාකාර නිවීමක්. ඇයි? උන්වහන්සේගේ සිත නිවිලා. උන්වහන්සේගේ සිත ප්‍රශංසනීයයි. ඒ නිසා උන්වහන්සේ ප්‍රශංසනීයයි. මිනිසුන්ගේ වචන වලින් වචන නෙමෙයි එයාගේ සිත දකින්න ඕනේ. මිනිසුන්ගේ ඇසිරීම නෙමෙයි දකින්න ඕනේ. එයාගේ සිත දකින්න ඕනේ. එතකොට අපේ ඇසිරීමත් අපට පේනවා. මම ටිකක් කලබල නෑ. මගේ සිත කලබලයි අද උදේ ඉඳලා. ඒක තමයි ටිකක් කඩියා වගේ එට මෙට දුවන්නේ පනින කකුලක් ඇදුනා අතන. මගේ සිත අද කලබල වෙලා. මගේ සිත අසංවරයි. මගේ වචන ඔක්කොම මේ පාලනයක් නෑ. මගේ සිත ටිකක් අද ලෝභෙට බරයි වාගේ. ඇයි? අරවා මේව ලස්සනයි කියලා හිතනවා, වටිනවා කියලා හිතනවා, ගන්න හිතනවා, අයිති කරගන්න හිතනවා, ස්පර්ශ කරන්න හිතනවා, මුක්ති විඳින්න හිතනවා. මගේ සිත අද ටිකක් ලෝභ සාගතයි. ලෝභ සාගත ditthi සම්ප්‍රේත සිතක් මට අද උදේ පාළ වෙලා තිනේ. තමන්ගේ සිත දකින්නවා. තමන්ගේ සිතේ ක්‍රියාකාරී ස්වභාවය දකින්නවා. මේ මොහොතේ අන්න අසුවල් සිත, මේ මොහොතේ මෙසුවල් සිත. මේ මොහොතේ සිල්වත් සිතක් බලන්න කොච්චර ලස්සනට වාඩි වෙලා පරියක් ඉඳගෙන වැඳගෙන ධර්මයේ ශ්‍රවණය කරන බොහොම සිල්වත් සිතක් මේ මොහොතේ තියෙන්නේ. මගේ සිතයි මම දකින්නේ. මම අසුන් අරගෙන ඉන්න වාඩි වෙන හිරියව්ව නෙමෙයි දකින්නේ. මගේ සිතයි මම දකින්නේ. මගේ සිත මේ මොහොතේ සංවර සිතක්. මෙන්න මේ විදියට දැක්කාම ඒක නිවැරදි වෙනවා. ඒ විදියට දකින්නේ.
නිවෙන්නේ කොහොමද කියලා හරියටම දන්න කට්ටිය පොඩ්ඩක් අත්විඳන්න බලන්න. ලෝකයේ තියෙන සරලම ප්‍රශ්නයක් ඒවගේ. නිවෙන විදිය හරියටම දන්නවා කියලා හිතන කට්ටිය අත්විඳන්න. ඇවිලෙන එක යම් කිසි කෙනෙක් හරියට හඳුනාගත්තොත් ඒක නිවැරදි කෙරුවොත් ඒ ඇවිලෙන තැන නිවැරදි කෙරුවොත් ඒකාන්ත වශයෙන්ම නිවෙනවා. මේක තමයි නිවෙන ක්‍රමය. මේකට මහා විශාල චීන සර්කස් වගේ උඩ පැනලා බල්ටි කාලේ එහෙම මාන්සියලා රෑ එළිය වැටෙනකම් ඇස් දෙක හැරගෙන හිඳලා සක්මන් කරලා පරියන්කෙන් ඉඳලා කොඳුත් ඉඳලා කකුළු තිරි වැටිලා එහෙම කරන්න දෙයක් නැහැ. එහෙම කරන්න දෙයක් නැහැ. මේක සරලයි. හරියටම නිවෙන ක්‍රමය දැනගන්න අපි මොනවද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම ඇවිලෙන තැන් ටික දැනගන්න ඕනේ. පේනකොට මම කොතනද ඇවිලෙන්නේ? හිතෙනකොට කොතනද මම ඇවිලෙන්නේ? ජීවත් වෙනකොට මගේ ඇසිරෙන රටාව තුළ මම ඇසිරෙන පරිසරය තුළ කොතනද ඇවිලෙන්නේ? අනිත් අයගේ අඩුපාඩු වලට ඇවිලෙන්නේ කොතනද? ඇහෙන තැන් වල ඇවිලෙන්නේ කොතනද? දැනෙන තැන් වල ඇවිලෙන්නේ කොතනද? මෙන්න මේ ඇවිලෙන තැන් ටික උදේ ඉඳලා රැ වෙනකම් අතරීරියාවේ හරියටම දැකලා ප්‍රඥාවෙන් ඒක නිවැරදි කරන්න ඕනේ. ඇවිලෙන තැන් ඔක්කොම නිව්වාම එතකොට එයාට මොකද වෙන්නේ? නිවිලම යනවා. එන නිවෙන ක්‍රමවේදය හරියටම දැනගන්න නම් ඉස්සෙල්ලාම අපි ඇවිලෙන්නේ කොයි විදියටද? ඇවිලෙන්නේ කොතනද? මොන විදියටද ඇවිලෙන්නේ? මෙන්න මේ ටික දැනගෙන ඒ ටික ගවේෂණය කරලා ඒ ටික ඔක්කොම නිවැරදි කරන්න ඕනේ. පුරුදු කරන්න. හැම මොහොතෙම පුරුදු කරන්න. වඩන්න. වෙන මොකද ප්‍රශ්න ගැටලු නැහැ නේද? භාවනා කරනකොට සිත කලබල වෙනවා. නොසන්සුන් තත්ත්වයක පසු වෙනවා. ඒක සංසුන් කරන්න නේද භාවනා කරන්නේ? එතකොට කලබල වෙන එකයි නොසන්සුන් වෙන එකයි සංවර කරාම භාවනාවක් අවශ්‍ය නැහැ. භාවනා කරන්නෙම කලබලකාරී සිත සංසුන් කරන්නටත් විසිරෙන සිත එක්තැන් කරන්නටත් අපි දකින නාම රූප නිවැරදිව දකින්න තේරුම් ගන්න ඇලෙන තැන් ගැටෙන තැන් වටහා ගන්න තමයි භාවනා කරන්නේ. ඒකට තමයි භාවනා කරන්නේ. එනම් භාවනා කරන්න තමයි සිත එක්තැන් වෙන්නේ. සමහර අය ඉන්නව නේද අර කීබෝඩ් එකේම ටයිප් රයිටින් එකම කරනකොට අකුරු බලන්නේ නැහැ ඒගොල්ලෝ. එම් අකුර දැන් වදින්න ඕනේ කියනකොට හරියටම එම් අකුරකින් හැබෙනවා. නමුත් ඒගොල්ලෝ ඒක කීබෝඩ් එක දිහා බලන්නේ නැහැ. ටයිප් රයිටර් එක බලන්නේ නැහැ. කොහොමද ඒක උනේ? ඒ පුරුද්ද. ඕනම එකක් ඕනවට වඩා භාවිතා කෙරුවොත් ඒක බවට පත් වෙනවා. ඒක විශ්ව ධර්මතාවය. ඒකට මා විශාල ප්‍රඥාවක් අවශ්‍ය නැහැ. ඕනම එකක් ඕනවට වඩා පුරුදු කෙරුවොත් ඒක බවට පත් වෙනවා. අර මනෝවිද්‍යාත්මකව කියනවා ඕනම දෙයක් දින 21ක් එක දිගට පුරුදු කෙරුවොත් ඒක පුරුද්දක් වෙනවලු, ඥානගත වෙනවලු. ඉතින් මොන හරි හේතුවක් නිසානේ ඒක කියලා තියෙන්නේ. එහෙනම් තපස්වරුන්ටත් බුදුහාමුදුරු දේශනා කරන භාවිතා බෞලී කතා මානෙනි මේක වඩන්න, මේක පුරුදු කරන්න. මේක නැවත නැවත පුරුදු කරන්න. නැවත නැවත පස්සනා කරන්න. නැවත නැවත දකින්න. මොකද්ද මේ අවවාද වලින් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්න උත්සාහ කරන්නේ? ඕනම දෙයක් ඕනවට වඩා පුරුදු කෙරුවොත් ඒකම බවට ඒ සත්‍යයේ විඥානයපත් වෙනවා. එහෙනම් දැන් අපට ඕනේ සංසුන් භාවය නම් කලබලකාරීත්වයෙන් නිදහස් වෙන්න නම් සිත එක්තැන් වෙන්න නම් ඒ පෝණුව සිත එක්තැන් වෙනකම් කරන්න ඕනේ. ඒ කලබලකාරීත්වයේ සංසුන් වෙනකම් ඒ පෝණුව සතර හිරියව්වෙන් රාදවල් දෙකේම කරන්න ඕනේ. එහෙම නැතුව කලබල වෙන සිත, විසිරෙන සිත ඒක රාශි කරන්න ක්‍රමයක් කියන්න කිව්වම ඒ ක්‍රමය කියලා දුන්නාම සිත ඒක රාශි වෙනවා නම් ඉතින් භාවනාවක් අවශ්‍ය නැහැ. භාවනාව කරන්නේ අන්න ඒ විසිරීම සංසුන් කරන්න තමයි. දවසකට සිත විසිරෙන ප්‍රමාණය මනලා බලන්න පුළුවන්.
මනලා බලන්න පුළුවන්. ඒක කොහොමද මනින්නේ? ඊයට සාපේක්ෂව දකිනවා ඊයට වඩා මම සංසුන්ද? ඊයට වඩා මගේ සිත විසිරෙන ප්‍රතිශතය අඩුද? කලබලකාරීත්වය අඩුද? මං ඊයට වඩා තැම්පත්ද? ඊයට සාපේක්ෂව අද බලනවා. අදට සාපේක්ෂව බලනවා. මෙන්න දවස ගානේ අපේ සිත විසිරෙන එක නවත්තනවා. සිත විසිරෙන්නේ මොනවා අරමුණු කරගෙනද? සංඥා සංස්කාර අරමුණු කරගෙන. ඒව කොතනින්ද ගනුදෙනු වෙන්නේ? ඇස කන දිව නාසය සම. මේ කියන පයෙන් තමයි ඒ ඔක්කොම ගනුදෙනු වෙන්නේ. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? ඇයෙන ප්‍රතිශතය අඩු කරලා, පේන ප්‍රතිශතය අඩු කරලා, දැනෙන ප්‍රතිශතය අඩු කරලා කතාව සම්පූර්ණයෙන් නවත්තලා කලබලකාරීත්වය, කය සංවරය ඇති කරලා අර ගනුදෙනුව අඩු කරනවා. ගනුදෙනුව අඩු කරනකොට විසිරෙන ප්‍රතිශතය නිකන් අඩු වෙනවානේ. භාවනා යෝගී තාපසයා කියලා කියන්නේම එයා කළු ගල් වාගේ ගස් වාගේ ඉන්න කෙනෙක්. දවසේ වැඩිම ප්‍රතිශතයක් එක්තැන් වෙලා ඉන්න කෙනෙක්. අර ඔත්පල වෙච්ච ලෙඩු ඉන්නේ. දැඩි සත්කාරය එන ඒ වගේ ඉන්න කෙනෙක්. වාඩි වෙලා ඕමම ඉන්න පිළිමේ වාගේ. කළු ගල වාගේ. අර පුරාණ කතාවක් තියෙනවා භාවනා යෝගියා කියන්නේ නොනිදා නිදා ගන්න පුද්ගලයා. කොයි වෙලෙත් එයා නිදි. හැබැයි නිදි නෑ වාඩිලා ඉන්නේ වැටුන්නේ නෑනේ. එහෙනම් අපිට තේරෙන මෙයා 100න් ඉන්නවා. මෙයා කල්පනාවෙන් ඉන්නවා. මෙයා හැරිලා ඉන්නව නෑ. එයා නිදි. ඒ කිසිම ඇයිලා නෑ, දැනිලා නෑ, කල්පනා කරලා නෑ. සිත විසිරෙන එක නවත්තන්න, එක්තැන් වෙන්න, කලබල වීම නවත්තන්න මෙන්න මේ පුහුණුව කරන්න ඕනේ. ආයතන අයෙන්ම මේක කරන්න ඕනේ. දැන් ගොඩාක් සිතිවිලි එනවා. සිතිවිලි එනවද, හිතනවද කියලා පොඩ්ඩක් කාලා බලන්න. අපි හිතනවනේ මේක. ඇයි අරම වුන්නේ නැත්තේ? ඇයි මේම වුන්නේ නැත්තේ? ඇඳෙන්නේ කිය කවදාද දන්නේ නැහැ ගන්නෙ. ඊළඟට මොකක්ද දන්නේ නැහැ පියවර. අම්මා තාත්තට මොකද කරදරයක්ද දන්නේ නැහැ. ඒගොල්ලෝ මොනවද දන්නේ මේ දවස්වල කල්පනා කරන කෝල් එකක්වත් දෙන්න බැරි වුණානේ. ඒ කට්ටිය මං ගැන කියලා කල්පනා කරනවද දුක් වෙනවද? කොහොම කල්පනා වෙනවා. දැන් මේ කල්පනාව නිකන් ආපු එකක් නෙමෙයි. මම වාඩි වෙලා මගේ උවමනාවට හිතනවා මම. කොහොමද සිත විසිරෙන එක නවතින්නේ? සිත විසිරෙන එක නවත්තන්නේ කොහොමද කියලා මම ගවේෂණය කරනවා. සිත විසිරුවා. මමම විසිරවනවා. අසුරවන්නේ කොහොමද කියලා මම ගවේෂණය කරනවා. තාපසයාට මේ ලෝකේ කිසිම බලාපොරොත්තුවක් තියෙන්න බෑ. තාපසයාට මේ ලෝකේ කිසිම බැඳීමක් තියෙන්න බෑ. තාපසයාට මේ ලෝකේ අනාගතය පිළිබඳව දැක්මක් තියෙන්න බෑ. එහෙම තියනවා නම් එයා තපස්කමේ දෝෂයක් තියෙනවා. එයාගේ තපස්කම දෝෂයක්. අවුල්සාගතයි. මොකද්ද තාපසයාට මේ අනාගතයක් නැති? ඇයි අනාගතේ නැහැ? තාපසයා කියන්නේම ඒ වර්තමානයේ තුල ඒ එතන දකින්නවා යා. අර මොහොත කියලා කියන්නේ එතන ඉන්නවා ඒ තාපසයා. ඔබ වහන්සේ මොකක්ද දන්නේ? දවල්ට වළඳන්නේ. දවල්ට මේ උදේට වළඳලා ඉන්නේ. එයා දැන් වළඳලා ඉන්න එක ගැන සෑහීමටපත් වෙනවා. දවල්ට මොනව ලැබෙයිද? මොනව හම්බෙයිද? මම මොනවද වළඳන්නේ? එහෙම හිතලා දුක් වෙන්නේ නැහැ. ඒ නිසා යාගේ සිත විසිරෙන ප්‍රතිශතය ගොඩාක් අඩුයි. අර සමහර උදේ නැගිට ගමන් කල්පනා කරනවා රැට නම් කොත්තුවක් කන්න ඕන අද නම් රැට රයිස් එකක් කන්න ඕන. මේ උදේ තාම දත්ම දින ගම මේ උදේ කෑම අරන්නේ මේ මනුස්සයා උදේ තේද බීලත් නැහැ මේ මනුස්සයා. රෑ කෑම කල්පනා කරනවා රෑ කෑමක පිළිබඳව කොච්චර දුකද යාට. එයා උදේ කෑම කන්න ඕනේ, දවල් කෑම කන්න ඕනේ, අවස් වෙනකන් ඉන්න ඕනේ. ඒ කඩවල වල එළවලු අරම කපලා සූදානම් කරන්නේ 7ට විතර. එතකන් ඉන්න ඕනේ, පොලිමේ ඉන්න ඕනේ, ඒවා ගන්න ඕනේ, කන්න ඕනේ. කොච්චර වේසක්ද මේ දරන්නේ. තාපසය එවැනි දුකක් විඳින්නේ නැහැ. ඒ නිසා සිත විසිරෙන්නේ නැහැ යාට. අපේ සිත අපිමයි විසිරවන්නේ. මේ දකින නාම රූප වලින් අපි නිකන් ගැටෙනවා. ඇයි ඒක එහෙම තියන්නේ? ඇයි මේක මේම හදලා තියන්නේ? ඇයි මේක මේ විදිහට තිබුණ නැත්තේ? ඇයි මේක මේ විදිහට හැදුවේ නැත්තේ? ඇයි මේක මේම හදන්න තිබුණානේ? ඕම් නාම රූප දිහා බලලා අපි සිත අපි විසිරවා ගන්නවා. කතා කරන වචන දෙතිස් කතාව විතරක් නැවතුවොත් කටේ විසිරෙන්න තියෙන ප්‍රතිශතය සම්පූර්ණ බිඳුවට බයිනවානේ. විනයානුකූලව සීලයට අනුව අපේ කය සංවර කෙරුවොත් සම්පූර්ණ බිඳුවටපත් වෙනවා. ඇයි විසිරෙන්න ක්‍රමයක් නැහැ යාට.
භාග්‍යතුන් වහන්සේගේ විනය හදලා තියෙන සම්පූර්ණ නිවීමට ගැලපෙන විදියට. අර ලෝකෙට සාපේක්ෂව මේ ලෝකෙට සාපේක්ෂව අර තලයට සාපේක්ෂව මේ තලයට සාපේක්ෂ නැහැ. කිසිම නාම රූපයකට සාපේක්ෂව භාග්‍යතුන් වහන්සේ විනය හදලා නැහැ. විනය හදලා තියෙන්නේ නිවනට සාපේක්ෂව. ඒ නිසා ඒ විනය රකින්න කෙනා නිවෙනවා. ඒ සීලය රකින්න කෙනා නිවෙනවා. දෙතිස් කතා ටික පොලේක ලියලා අද උදේ ඉඳලා අවස් වෙනකම් මම මේ කතාවලින් වැළකෙනවායි කියලා නිතරම දෙතිස් කතාව කියව ඒකෙන් වැළකීලා ඉඳලා බලන්න අවස් වෙනකොට පුදුමාකාර නිදාසක්. අර තරාදිය නැග්ගාම මේ කිලෝ 65ක් විතර පෙන්නනවා. හැබැයි අපට විශ්වාස නැහැ මං කිලෝ එකක්වත් බරයි කියලා. ඒ තරම් සෑහලුයි සිත. විසිරිලා. සිත කලබල නැහැ, කම්පා නැහැ. ඔන්න ඕකටයි සම්මා වාචාව කියලා කිව්වේ. එහෙම නැතුව හතන්ට කතා කරනවා, මෙතනක් කතා කරනවා, හරේත් කතා කරනවා, මේත් කතා කරනවා, අසවලාගේ දේත් කතා කරනවා, මෙසොලාගේ දේත් කතා කරනවා, ඌමනා දේත් කතා කරනවා, ඌමනා නැති දේත් කතා කරනවා. 1800 ගණන් වල තියෙන ඓතිහාසික දේවල් කතා කරනවා, අනාගතයේ 2500ට වෙනකන් ඒ ඉදිරි කාලය ගැන කතා කරනවා, වර්තමානය ගැන කතා කරනවා. කොහොමද නිවෙන්නේ? එයාගේ සිත එක්තැන් වෙන්නේ කොහොමද? සංසම් වෙන්නේ කොහොමද? තාපසයා නිතරම විමසිලිවත් වෙන්න ඕනේ එයාගේ කට තපස් කටක්ද කියලා. තපස් කටින් කතා කරන්නේ තපස් කතා විතරයි. කො අපේ තපස් කතා නෑනේ. නිවෙන කතා, ප්‍රඥා කතා, ධර්ම කතා, කමඨාන් කතා, සිල් කතා කො ඒ කතා එකක්වත් නෑනේ. අපේ සිත විසිරෙන්නේ අපේ ඉන්ද්‍රියන් පහ නිසා. ඒ පයෙන් ඇතිවෙන නාම රූපවල තියෙන ගනුදෙනු නිසා. ඒ හැම එකක්ම තපස් ක්‍රමයට හුරු කරන්න ඕනේ. හැඩගස්සන්න ඕනේ. මේක ප්‍රායෝගිකයි. මේක පුරුදු කරන්න. හතර ඉරියව්වෙන් පුරුදු කරන්න. කිසිම මොහතක කිසිම කෙනෙකුට බෑලු පිරිනිවන් පාන්න. මේවා හදන්න නැතුව. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඒකායන මාර්ගය. එතනින් යන මාර්ගයක් නැහැ. එහෙනම් මේ ආයතන හදන එකනේ අපි කරන්න ඕනේ. ඇස් දෙක පරිස්සම් කරන්න ඕනේ. කන් දෙක පරිස්සම් කරන්න ඕනේ. කට පරිස්සම් කරන්න ඕනේ. ඇසිරීම පරිස්සම් කරන්න ඕනේ. හිතන දේවල්, පතන දේවල් පිළිබඳව සිත පරිස්සම් කරන්න ඕනේ. ඕන් නිවෙනවා තාපසයා. කරලා බලන්න නිවෙන්නේ නැද්ද කියලා. අද්දුටුවයි සත්‍යයි. නිවෙන්නේ නැති එක බුදුහාමුදුරු දේශනා කරන්නේ. උන්වහන්සේ ඒක පුරුදු කළා, උන්වහන්සේ නිවුණා, පිරිනිවන් පෑවා. සාක්ෂි තියෙනවනේ. සාක්ෂි තියෙනවා. ඒකේම වෙලා තියෙනවා. අපි නිවෙන්නේ නැති, අපි නිවෙන විදිහට දකින්නේ නැහැ. ඇවිලෙන විදිහට දකින්නේ. අපි නිවෙන්නේ නැති නිවෙන විදිහට කතා කරන්නේ නැහැ. ඇවිලෙන විදිහට කතා කරන්නේ. අපි නිවෙන්නේ නැති නිවෙන විදිහට සිතන්නේ නැහැ. ඇවිලෙන විදිහට සිතන්නේ. අපි නිවෙන්නේ නැත්තේ නිවෙන විදිහට ඇසිරෙන්නේ නැහැ. ඇවිලෙන විදිහට ඇසිරෙන්නේ. ඇයි මං රාත් වෙන්නේ නැත්තේ? ඕම් උත්තරේ. ඇයි මං සෝතාපන්න වෙන්නේ නැත්තේ? ඕම් උත්තරේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ තාපසයා පිරිනිවන් පානකම්ම නොපසු බට වීර්යයෙන් හතර ඉරියව්වෙන් වැඩි යුතු මාර්ගයක්. ඒක වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. අර උදේට නැගිට්ටාම දත් මදිනවා, මූණ ඕදනවා, ගිලම්පස එකක් ගන්නවා, පින්ඩ පාතේ වඩිනවා, දාන්නේ වළඳනවා, බණ ශ්‍රවණය කරනවා, කමඨාන් වඩනවා, විවේක ගන්න මෙන්න මේ විදිහට කරනවා වාගේ හැම ඉරියව්වකින්ම මේක පුරුදු කරන්න ඕනේ. කවුරු හරි ආන්දරම කළා මොකක්ද දන්න අරුණාත නිතරම සැතපීලා ඉන්නේ. සායනාස උන්වහන්සේ ගැන හොයන්න නෙමෙයි අපි වැඩියේ. මේ ශාසනයට අපි වැඩියේ. මේ මානකම ලබා ගත්තේ අපි ගැන හොයන්න. ඇයි මට නිින්ද යන්නේ? ඇයි මට නිින්ද නොයන්නේ? ඕන් අපිට තියෙන ප්‍රශ්න දෙක. ඇයි අසෝලා නිදාගන්නේ? ඇයි මෙසෝලා නිදාගන්නේ නැත්තේ? ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි මම නිදාගන්නේ? ඇයි මන් නිදාගන්නේ නැත්තේ? ඕන් අපේ තියෙන ප්‍රශ්නේ. මෙන්න මේ විදිහට තමන් ගැන තමන් ගවේෂණය කරන්න ඕනේ. යටිපතුලේ ඉඳලා ඉස මුදුන දක්වා තමන්ගේ තියෙන දුර්වලකම් අඩුපාඩු හැම එකක්ම නිවැරදි කරන්න ඕනේ. ඕක තමයි කමඨාන. උදේ ඉඳලා රාය වෙනකම් මේක පුරුදු කරන්න ඕනේ. මේ විදිහට අපි ආයතන 6න් සංවර වෙනවා නම් නාම රූප වලත් එක්ක තියෙන ගනුදෙනු පුළුවන් තරම් අවම කරනවා නම් නැති කරනවා නම් නතර කරනවා නම් සිත විසිරෙන්න ක්‍රමයක් නැහැනේ. හේතුවක් නැතුව කොහොමද විසිරෙන්නේ? ඉන්න මේක පුරුදු කරන්න. මේක පුහුණු කරන්න. හැම මොහොතෙම නිවෙන්න දක්ෂ වෙන්න.
වෙන මොනවද මාර්ගයේ පිළිබඳව තියෙන ප්‍රශ්න? ඉන්දියන් වලට ගෝචර වෙනවා ආයහන් සතිය සරලයි. ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන ධර්මතාවය ආනාපාන සතියෙන් බලන්න පුළුවන්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බලන්න පුළුවන්, පටිච්ච සමුප්පාදයෙන් බලන්න පුළුවන්, චතුරාර්ය සත්‍යයෙන් බලන්න පුළුවන්, ඕනම එකකින් බලන්න පුළුවන්. දැන් ආනාපාන සතියෙන් බලන්නේ කොහොමද කියවම ආනාපාන සතිය කියන්නේ මොකද්ද? ගනුදෙනුවක්නේ. එක්කෝ අල්ල ගන්නවා නැත්නම් අතාරිනවා. ගත්තොත් අල්ලගත්තා, නිදාස් කෙරුවොත් අත්හැරියා. එතකොට මේ ලෝකේ මේ ආයතන හයට ඇස කන දිව නාසය සමසිත කියලා කියන මේ හැම ඉන්ද්‍රියකටම අල්ලා ගැනීමකුත් අත්හැරීමකුත් තමයි තියෙන්නේ. අනේ මේක වැඩක් නැහැ. අනිත් අයගේ අඩුපාඩේ බෝධිසත්වයා කවදාරේ හදාගන්න. ඒක වැඩක් නැහැ. අත්හරිනවා. මොකද දන්නේ උන්වන්සේ සිල්වත් නැහැ. ඒතකොට මෙතන ඉන්න බෑනේ සිල්වත්. උන්වන්සේ පන්නන්න එපායි. ඕන් අල්ලාගත්ත ප්‍රශ්නේ. මෙතන ඉන්නවනේ සිල්වත් වෙන්න ඕනේ, විනයගරුක වෙන්න ඕනේ, පිළිවෙලට ඉන්න ඕනේ, කොයි වෙලෙත් දෙපට සිවුර කරේ දින්න ඕනේ. කොයි වෙලෙත් මන්තරේ වාගෙත් ඉතිපිසෝ ගාතාව ජප කර ඉන්න ඕනේ. එහෙම හිටියොත් ඉන්න දෙන්නේ. එහෙම නැත්තම් පන්නනවා. ඕන්ගේ අල්ල ගන්නටි. එහෙනම් අපි මේ සිතුවිලි වලින් මේ නාම රූප වලින් අට ගන්නා වූ ක්ලේශ ධර්මයන් එක්කෝ අල්ල ගන්නවා, එහෙම නැත්තම් අතරිනවා. මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන හයෙන් මේ කියන නාම රූප වලින් අට ගන්නා වූ කුසල ධර්මයන්. ඉසලකේ ක්ලේශ ධර්මයන්. ඒ කුසල ධර්ම එක්කෝ අල්ල ගන්නවා නැත්නම් අතන කුසල ඕනේ නැහැ නිවන් දකින්න මොකටද කුසල වඩන්න ඕනේ. ඇයි? හොඳට සපුවත් ඉන්න එපා. බැරි වෙලා තායි ඉපදුන. ඉංගන්නේ කියලා ඉන්න බෑ. ඉන්න මොනවද කරන්න ඕනේ? පින්කම් කරන්න ඕනේ. අරමය කළා කුසල ටිකක් වඩා ගන්න. නියම කුසලයේ තමයි නිවනට වැඩ කරන එක. එහෙනම් මේ පේන දේවල් ගනුදෙනු කරනවා අපි. ඇයෙන දේවල් ගනුදෙනු කරනවා. ආස්වාස ප්‍රාස්වාස ගනුදෙනුවක් නේ. ගන්නවා නැවත දෙනවා. ආයි ගන්නවා නැවත දෙනවා. ඒකම තමයි මේ ආයතන හැම එකෙම තියෙන්නේ. ආනාපාන සතියෙන් තොර මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. එහෙම තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ. මේ ලෝකේ පවතින ආනාපාන සතිය තුල කියලා. ඔහිලා බලනකොට හැම තැනම තියෙන ආස්වාසයයි ප්‍රාස්වාසයයි. ගන්නවයි දෙනවයි. වෙන මොකවත් නැහැ. හැයෙනවා ගන්නවා. ඒක නොසලකිලිමත් ඉන්න. ඒක ආගන්නේ නැහැ. හැවුන බව දැනගෙන ඉන්නවා. ඒක ගන්න නැහැ. ඒක උපාදානය කරගන්නේ නැහැ. ඒක තමන්ගේ කරගන්නේ නැහැ. ඕන් දුන්නා. අත්හැරියා. මේ විදිහට අපේ වචනවල අපට පේන රූපවල අපට එන ශබ්දවල අපට ඇති වෙන ඊතුවකාර උඩඟුකම් අහංකාරයෙන් ඇති වෙන ඒ ඇසිරීම් රටාවල් මේ හැම එකක්ම ආනාපාන සතියෙන් බලන්න පුළුවන්. ආස්වාස වන්නේ යම්සේද ඒ විදිහට උල ආයතන වලින් තොරතුරුත් ගන්නෙම. ප්‍රාස්වාස වන්නේ යම්සේද ඒ නිසා නිවනට ගැලපෙන්නේ දේවල් මම මේ විදිහට අයිනුත් කරන්නේ. මෙන්න මේ මානසිකත්වයෙන් අපට ආනාපාන සතිය මේ ආයතන ආරා විදර්ශනා කරන්න පුළුවන්. ආනාපාන සතිය කරන්නේ නාස්තුර මත උස්ම රැල්ල තුලින්. නමුත් ආනාපාන විදර්ශනාව කරන්න පුළුවන් මේ ඇස කන දිව සම සිත කින ආයතන වලින්. හැම ආයතනෙම විදර්ශනා කරන්න පුළුවන්. මම මේ විදිහටයි මේක උපාදානය කරන්නේ, මේ විදිහට මේක අස් කරන්නේ. මේ විදිහටයි මම ගන්නෙ, මේ විදිහට මම මේක නිදාස් කරන්නේ. හැම ආයතනෙම ආනාපාන එකක් කරනවා. ගන්න දෙනවා සිද්ධ වෙන මේක ඒ ආකාරයට බලන්න. විදර්ශනා කරන්න. වෙන මොනවද මාර්ගයේ පිළිබඳව තියෙන ප්‍රශ්න?